අද මම චිකන් කරි එකක් හැදුවා මගේ ක්‍රමයට. බලමු අපි ඒක අද හදන විදිහ. මෙන්න මෙහෙම තමයි චිකන් කරි එක තියෙන්නේ. ගොඩක්ම කළු පාට නෑ, රතු පාටට තමයි මම ආස. බොරේට හැදුවේ. එහෙනම් යමු දැන් අපි වීඩියෝ එක බලන්න. වීඩියෝ කොහොමද චිකන් කරිය හදාගන්නේ කියලා. මේ මං හදන විදිහට චිකන් කරිය අද හදලා බලමු. මුලින්ම තෙල් ටිකක් දාගන්නවා. පෑන් එක රත් වෙනකොට මම මේ පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. ඔයගලන්ට කැමති ඔයිල් જાතියක් දාගන්න. පොල් තෙල් තමයි හොඳම. ඒනට අද මට පොල් තෙල් නැහැ. ඒක නිසා මම මෙන්න මේ ඔලිව් ඔයිල් එක පාවිච්චි කරනවා. තෙල් රත් වුණාම අපි දාගමු සුදුලුයි ලුණුයි මේ දැම්මේ. පොඩ්ඩක් කරමු. එකකින් පොඩ්ඩක් කරලා ගුරු අද මට පේස්ට් එක තමයි තියෙන්නේ මේ. පේස්ට් එකෙන් පොඩ්ඩක් දාගන්නවා. පස්සේ මම මේකට එන සාලට කීපයක් දාගන්නවා. ඒක පොඩ්ඩක් හදලා ගන්න. ඒකත් විතර හදලා ගන්න ඉස්සෙල්ලා නිකන් ගන්න. පස්සේ खराब නැති පහක් විතර ගන්නවා. පොඩි පොතු නෑ මට තියෙන පොඩි මොකද සම්මතේ පොඩි ටිකක් ගන්න. ඉතින් ඉතින් පොඩ්ඩක් අඩු කරනවා. අඩු කරලා ඒක ගම මිරිස් කුඩු ඉස්සෙල්ලා දාගන්න තෙලට. ඊට පස්සේ ඒක හොඳට කලර් එකක් ගන්න පුළුවන් අපිට. ටිකක් වැඩි කියලා දානවා. සරකනවා නැති. දාන්නේ කහ. සමහරු දාන්නේ උනත් මම දානවා කහ පාටක්. එතකොට හොඳ ලස්සන කලර් එකක් එනවා. මේ දෙක පොඩ්ඩක් හොඳට කලවම් කරලා ඉවරනවා. මිරිස් කුඩු ටික පොඩ්ඩක් හොඳට කලවම් වුණාට පස්සේ මම මේ දාන්නේ මම ගෙදර කුඩු කරලා හදාගත්ත මේ බැලපු 3-5ක. ඒකෙන් මම හැලි දෙකක් විතර දානවා. අද චිකන් ටිකක් වැඩිපුර හදන නිසා. ප්‍රමාණ ගන්න චිකන් වල අණුව තමයි දාගන්න ඕන. ඒක නිසා මට ප්‍රමාණයක් කියන්න බෑ. මම හිතේ මේකට තමයි මේ දාන්නේ. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ හැන්ද මේ ටිකටම. ඊට පස්සේ අපි ලුණු දාගමු. දැන් මේ වෙනකොට ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ මම. ලුණු රස අනුව දාගන්න.
තෙලේ හොඳට මේක කලවම් වෙලා ඊට පස්සේ අපි චිකන් ටික දාගමු. චිකන් ටික දාන්න සමන් ලිපේ ගින්දර වැඩි කරා. ඊට පස්සේ හොඳට කලවම් කරලා කලවම් කරලා ලිපේ ගින්දර වැඩි කරලා මේක හොඳට වහලා තියන චිකන් වලුත් වතුර උනනවා. වතුර අඩු නම් පස්සේ තාපොඩක් දාගන්න පුළුවන් වතුර ටිකක්. තමන්ට ග්‍රේවි එක ගොඩාක් ඕන නම් වතුර ටිකක් දාලා එහෙම ගන්න පුළුවන්. මම නම් හදන්නේ බොරේට. ඒක නිසා මම වතුර පොඩ්ඩයි දාගන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් වහලා තියමු. හොඳට මේ වතුර ටික උන්නකන් එතකොට හොඳට ලිපේ ගින්දර වැඩි කරලා තියෙන්න ඕන මේ වෙලාවට. කොහෙන බලන්න පොඩ්ඩක් මේ කැරලා මේ කොහොමද කියලා ඔන්නෝම තමයි තියෙන්නේ. දැන් මම මෙතන මේකට තක්කාලි මේ කරපිංච ටිකුයි එකතු කර ගන්නවා මේ වෙලාවේදී. පොඩ්ඩක් මේ කරන් තක්කාලි කරපිංච මොකද සියඹල මේ සාමාන්‍යයෙන් මම සියඹල තමයි දාන්නේ. සියඹල නැහැ. ඒක නිසා තක්කාලි පොඩ්ඩක් එකතු කරා. දැන් වතුර උනාගෙන එනවා. තා පොඩ්ඩක් වහලා මේ තියන්න තව ටිකක්. මේ බලන්නේ මම දැන් වතුර දැම්මෙම නෑ. ඒ වුණාට මේ වතුර හොඳට උනලා තියෙනවා. දැන් මේ හොඳට වතුර තියෙනවා. දැන් මේ කලින් දානකොටත් ඒකෙත් වතුර චුට්ටක් තියෙන්නේ නැතිනේ. වතුර ගොඩාම බේරලා නෙවෙයි තිබුණේ. දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩාක් කරියක ඕන අයට නම් ඉතින් වතුර ටිකක් දාගන්න පුළුවන්. කෝකටත් කියලා මම වතුර චුට්ටක් දානවා. දාලා හොඳට මේක තැම්බෙන්න අරිනවා. ඒ ඇති. දැන් ආපහු ගින්දර අඩු කරලා වහලා තියෙනවා. හිමින්සලේ තැම්බෙන්න. දැන් අපේ චිකන් කරිය හැදුවේ ඉවරයි. මට මේ ඇති මේ කරිය එක තියෙන ප්‍රමාණය. මේක දැන් මේ නිවෙලා මේ වෙනකොටත් මේක ටිකක් අඩු වෙනවනේ. දැන් හොඳ රසට තියෙනවා. මම ලුණු බැලුවා ලුණුත් ඇති. එහෙනම් මෙන්න මෙහෙම තමයි මම චිකන් කරිය එක හදන්නේ. ඔයගොල්ලෝ හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ස්තුතියි.